ඔබ ජොබ් වීසා එකක් හරි එම්ප්ලොයිමන්ට් වීසා එකක් හරි ඇප්ලයි කරනවා නම් ඒ කරන ක්‍රමවේදය අපි දැන් පැහැදිලි කරන්න. ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ UAE වල තියෙන කම්පැනි එකට ඇප්ලිකේෂන් එක යවලා ඒකට මොකද වෙන්නේ කියලා බලන එක. යම් කිසි විදියකින් ඔබ සිලෙක්ට් වුණොත් ඒ කම්පැනි එකෙන් ඔබට ඔෆර් ලෙටර් එකක් එවනවා. මතක තියාගන්න මේ ඔෆර් ලෙටර් එක එන්නේ ඊමේල් එකකින්. ඔබට කරන්න තියෙන්නේ මේ ඊමේල් එකේ e-signature එක ගහලා ආපහු ඒ කම්පැනි එකට යවන්න. ඊට පස්සේ කම්පැනිෙන් ඔබට එවනවා කොන්ට්‍රැක්ට් ලෙටර් එක. හරියට කියවලා බලලා අස්සම් කරලා නැවත වතාවක් ඒ ආයතනයට ඊමේල් කරන්න. ඊට පස්සේ ඔබට එවනවා එන්ට්‍රි පර්මිට් එක. ඒ එන්ට්‍රි පර්මිට් එක මාස 2ක් බලංගුවේ. එතකොට ඔබට UAE වලට එන්න පුළුවන්. ඊට පස්සේ ඔබ මෙහෙට ආවන් පස්සේ මෙඩිකල් ටෙස්ට් එකයි බයෝමෙට්‍රික් ටෙස්ට් එකයි කරනවා. ඊට පස්සේ තමයි ඉතුරු වැඩ ටික පටන් ගන්න. ඊට පස්සේ ඔක්කොම සම්පූර්ණ කරන් පස්සේ ඔබට එමිරේට්ස් කාඩ් එකයි එම්ප්ලොයිමන්ට් වීසා එකයි හම්බ වෙනවා. මතක තියාගන්න එක දෙයක් මේකට තම සතයක් වියදම් කරන්න ඕනේ නැහැ. කම්පැනි එක තමයි මුදල දරන්නේ. ඒ නිසා කරුණා කරලා එක එක කාකන්ට අහු වෙන්න යන්න එපා. මේවා ඔක්කොම ෆ්‍රී ඔෆ් චාර්ජ්. කම්පැනි එක තමයි දරන්නේ. තවත් මේ වගේ තොරතුරු දැනගන්න නම් මෙල් ටීවී එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. පොඩි කමෙන්ට් එකකුත් දාන්න අපි හොඳද නැද්ද කියලා. ඒකම පුළුවන්කමක් තියෙනවා නම් ෆලෝ බටන් එකත් උපන්.